අපි ගමනක් යන්න පිටත් වුණා. ඩ්‍රයිවිං සීට් එකේ හිටියේ මගේ හබියාගේ තාත්තා. එහෙමත් නැත්නම් මගේ මාමන්දි. අපි දෙන්න උදේම ගෙදරින් පිටත් වුණේ මාමන්දිගේ ඉඩමක් බලන්න නුවර එළියට පාලෙන් තියෙන දුෂ්කර පැත්තකට යන්න. මගේ හබියා නලී කෙනෙක් ඉතින් අමුතෙන් කියන දෙයක් නෑනේ. එයාට බිස්නස් ඇලෙන්න වෙන ලෝකයක් නෑ. වාහනේ ඇතුලේ තිබුණු AC එකේ කූල් එකට වඩා මට දැනෙන්නේ මාමන්දියාගේ පෙරවි පෝර්ෂෙ. මම හොරෙන් එයා දිහා බැලුවා. එයාට වයස 52ක් විතර වුණාට තාම ශරීරයෙන් සෞඛ්‍ය ගැන හොඳට හිතන කෙනෙක්. එයා ඇඳලා හිටපොත් අද නිල් පාට ටී-ෂර්ට් එකේ එයාගේ පළල උරහිස් වලට හොදින් ගැලපුණා. දුක මහන්සිද මාමන්ගේ වාහනේ AC එක තවත් ඇඩි කරන ගමන් මගෙන් ඇහුවා. එයාගේ කටහඬ හරිම ගැඹුරු. නෑ තාත්තේ. ඒත් මේ පාර හරිම දුෂ්කරයිනේ. මම කිව්වා. අපි තව ටිකකින් පොඩි දියැලක් ළඟ නවතුම් හන්සි. එතන හරි ලස්සනයි. දුට පුළුවන් මූණකට හොදගන්න. මාමන්දි කිව්ව මගේ දිහා බලලා පොඩි හිනාවක් දාන කමත්. වාහනේ ප්‍රධාන පාරෙන් දාලා බොළු පාරේ ටිකක් දුරක් ගිහින් නතර කළා. එතන තිබුණ පුදුම ලස්සන හරිම පිරිසිදු සීතල වතුර පාරක් කලාගෙන ගියා. මම වාහනෙන් බැස්සේ අමමැලි කඩමින්. මම ඇඳගෙන හිටියේ පහසුවද කලිසමකුයි තුනී බ්ලවුස් එකකුයි. දහඩිය නිසා බ්ලවුස් එක මගේ ඇඟට ඇලිලා තිබුණේ. වතුර හරිම සීතලයි දු පරිස්සමෙන්. ගල් ඉස්සෙනවා. මාමන්දි කලිසම දන හිසට වෙන නවාගෙන වතුරට බැස්සා. මමත් සෙලෙප්පු දෙක ගලවලා ගලක් උඩට හදිය තිබ්බා. දෝතින්ම වතුර අරන් මොන හොදගත්තා. ඒ සීතල මගේ ඇඟ පුරාම දිව්වා. මම වතුරට නැමෙනකොටම මම දැක්ක මාමන්‍ය මගේ දිහා බලාගෙන ඉන්නවා. එයා අහක බැලුවේ නෑ. එයාගේ බැල්ම මගේ දිගේ ගමන් කරනවා වගේ දැනුණා. "ඔයි!" එක පාටම මගේ කකුල තෙත පාසි ගලක ලිස්සුවා. මාව වතුරට ඇදගෙන වැටෙන්න ගියා. මම කෑ ගහන්න හැදුවත් එක්කම අකුණු සැරප්පුවගේ වේගයෙන් ක්‍රියාත්මක වුණ මාමන්දි මාව අල්ලගත්තා. එයාගේ එක අතක් මගේ ඉඟිටිය වටේ තදින් ඉතුණා. වේගය වැඩි නිසා මගේ ඇඟ ගිහින් එයාගේ ඇඟේ වැදුණා. මගේ පපුව ගිහින් තද වුණේ එයාගේ පළල ශක්තිමත් පපුවේ. ඒ වෙලාවෙ මුළු ලෝකෙම නැතිල වුණා වගේ මට දැනුණා. අපි දෙන්න හිටියේ වතුර මැද්දෙක්. මම හිටියේ මාමන්දිගේ සම්පූර්ණ ග්‍රහණේ. මම යාව තදින් අල්ලගෙන හිටියා වැටේ කියලා බයට. නමුත් තප්පර කීපයක් කියතියමව තේරෙන්නේ නැහැ. එයා මාව එයාගේ ඇඟට තව තවත් තද කරගත්තා. පරිස්සමෙන් දෝ මම කිව්වනේ ලිස්සනවා කියලා. එයා ඒක කිව්ව මගේ කන ළඟටම පවත්තිලා. ඒ කටහඬේ තිබුණ වෙවුලන ස්වභාවයත් මට තේරුණා. ඒක තාත්තා කෙනෙක් දුවෙක් ගැන බය වුණ වෙවුලීමක් නෙවෙයි. ඒක පෙරිමේත් තමන් කැමති කැහණියක්ව ලබද ගත්තම ඇතිවෙන හැඟීම් බව වෙවුලීමක්. මම හෙමින් ඔළුව උස්සලා එයා දිහා බැලුවා. එයාගේ මූණ තිබුණේ මගේ මූණට අපර කීපයක් දුරින්. එයා මගේ ඇස් දෙක දිහා බලන් හිටියේ මගේ ආත්මයම කියවන්න වගේ. තාත්තේ මගේ කටහඬ පිට උනේ කෙඳිලියක් වගේ. එයා මගේ ඉඟිටිය වටේ තිබුණත් බුරුල් කළේ නෑ. ඒ මොහොතේ මගේ හිතේ තිබුණු තාත්තා දුව සීමාව බඳලලා ගියා. අපි ආයමත් ගමන පටන් ගත්තේ විනාඩි 10කට විතර පස්සේ. ඒත් අපි දෙන්න අතර ලොකු නිහඬතාවයක් තිබුණා. ටික දුරක් යද්දි වාහනෙන් නමත සද්දයක් එන්න ගත්තා. මාමන්නේ වාහනේ පාර අයිනද කරලා නැවැත්තුවා. වොයන්ට් එකෙන් දුම් දානවා. අපරාධ මේ කැලේ මැද්ද වාහනේ කැඩුනා. මාමන්නේ කනස්සල්ලෙන් කිව්වා. ප්‍රශ්නේ දරා ගන්න බැරි නිසා මාමන්දි යාගේ ටී-ෂර්ට් එක ගැලෙව්වා. එයා හිතේ සුදු පාට අත්පොත පැනීම පිටු. දහඩිය දාලා තිලසන යාගේ අත්තල මස්පිඩු දිහා මම බලාගෙන හිටියේ මටත් නොදැනීම. නලින් කවදාවත් මෙහෙම දාඩිය දාලා මහන්සි වෙනවා මම දැකලා නැහැ. හන්සි වාහනේ හදාගන්න වෙන්නේ හෙට තමයි. මෙතන නව පාට මම දන්න තේවත් ටික මම්මලාවක් තියෙනවා. අපි අද රැ එතන නවතිමු. මගේ හිත ගැස්සුණා. අදර විපාල කැලේ මැද්ද මේ මනුස්සයා එක්ක තනිවෙන් මගේ හිතේ බයක් තිබුණත් ඊට ඇතින් මම කවදාවත් නොවැදපු අමුතුම සතුටක් බලාපොරොත්තුවක් මට උනා. අපි බංගලාවද යද්දී හවස පාපවල ආස කළු කරගෙන වැස්සක් එන්න වගේ තිබුණා. පරිසරයම හරිම නිස්කලංකයි. සර් අනිත් කාමරේ වතුර එන්නේ නැහැ.
මේ ලොකු කාමරේ විතරයි තියෙන්නේ. මොකද කිව්වම මාමන්දි මගේ දිහා බැලේ ප්‍රශ්නාර්ථේ. කමක් නෑ තාත්තේ අපි ඒක ගමු. කාමරේ ඇඳන් දෙකක් තියෙනවනේ. මම එක්මුණටම කිව්වා. කාමරේට ගියාට පස්සේ මම වොෂ් එකක් දාගෙන සෙහෙඩු කොමක් ඇඳගත්තා. මම එළියට එද්දී මාමන්ද බැල්කනියේ සිගරට් එකක් වුණා. එළි මා හයියෙන් මස්සක් පටන් අරන්. සීතල හුලන් කාමරේට එනවා. මම හැමින් එයා ළඟට ගියා. තාත්තා මොකද කල්පනා කරන්නේ? මාමන්දි හැරිලා මගේ දිහා බැලුවා. එයා සිගරට් කුටේ විසිකරලා මගේ පැත්තට හැරුණා. එයා හිතේ මට ගොඩාක් ළඟින්. මම කල්පනා කළේ නලි හරිම මාසනාවන්තයි කියලා. ඔයා වගේ ලස්සන තේරුම් ගන්න පුළුවන් බිරිඳක් ලැබුණ එක ගැන. ඒත් මිනිහා එකක් දන්නේ නැහැ. නලින් ඔයාව බලාගන්නේ නෑ නේද දූ? ඔයා පාළුවෙන් නේද ඉන්නේ? ඒ වචන ටික මගේ හදවත පසාරු කරගෙන ගියා. මගේ ඇස්වලට කඳුළු ආවා. මාමන්දේක පියවලක් ඉස්සරහට තියලා මගේ උරහිස් දෙකෙන් එයාගේ ලබ් දෙකෙන්ම අල්ලගත්තා. අඬන්න එපා ළමයෝ මම ඉන්නමනේ. එයා මාව හැමින් එයාගේ පැත්තට ඇදලා ගත්තා. මම එයාගේ පපුවට හේත් වුණා. එයාගේ පපේ උණුසුම මගේ කඩළු පිහදා ගන්න සමත් වුණා. එයා මගේ පිටවට අත්හැවලා මාව තදින් බදාගත්තා. ඒ ස්පර්ශය නිකම්ම සැනසීමක් නෙවෙයි. එයාගේ හුස්ම මගේ කොන්දේ ඇතුලෙන් මගේ කනට දැනෙන මිදිය. ඒ හැම දෙයක්ම මට කිව්වේ මේක තාත්තා කෙනෙක්ගේ ආදරයට එහා ගිය දෙයක් කියලා. රෑ කෑමෙන් පස්සේ අපි ආයෙමත් කාමරේට ආවා. පැස්සේ තාම එක වගේ වහිනවා. කාමරේ තිබුණේ ඩිම් ලයිට් එකක් විතරයි. මම ඇඳාගෙන වාඩි වෙලා හිටියා. මාමන්දි දොර ලොක් කරලා මගේ දිහා බලාගෙන හිටියා. තාත්තේ මම හැමෙන් කතා කළා. මාමන්දි මගේ දිහා තප්පරයක් බලන් ඉඳලා හැමෙන් ඇඳලන්නට ආවා. මම නැගිටලා කණ්ණාඩි ඉස්සරහා හිටගත්තා. කණ්ණාඩියෙන් මට පේනුණා එයා මගේ පිටිපස්සෙන් ඇවිත් හිටගන්න ඇති. එයා මට වඩා ගොඩා කුසයි මහතයි. අපි දෙන්නගේ රූපය දිහා මම බලන් හිටියේ හුස්ම ඉර කරගෙන. එයාගේ රාළු උණුසුමත් මගේ උරහිස මත තිබුණා. එයා මගේ දිහා කණ්ණාඩියෙන් බලාගෙන හිටියේ ගොඩාක් ආදරෙන්. හන්සි ඔයා දන්නවද ඔයා කොච්චර ලස්සනද කියලා? එයා මගේ කනට කරලා රහසින් වගේ කිව්වා. එයාගේ අත් මගේ බාහුව දිගේ පහළට ඇවිත් මගේ අත් දෙක අල්ලගත්තා. ඊට පස්සේ එයා හිමින් මගේ උරහිස් වලින් අල්ලලා මාව එයාගේ ඇඟ පැත්තට ඇදලා ගත්තා. මගේ පිට එයාගේ ඇඟේ තද වුණා. එයාගේ ශක්තිමත් පපුවට හේතු වෙද්දී මට ලොකු ආරක්ෂාවක් දැනුණා. එයා මගේ කොණ්ඩේ පැත්තකට කළා. එයාගේ හුස්ම මගේ බෙල්ලට වැදුණා. මම ඇස් පියාගත්තා. ඔයා දන්නව නේද අපි මේ ඉන්න භයානක සීමාවක කියලා? එයා ඇහුවා. ඔව් ඒත් මට මේ තනිකම දරා ගන්න බෑ තාත්තේ. මට ඔයාව ඕනේ. මගේ කටින් ඒ වචන පිට උනේ මටත් නොදැනීමයි. මාමන්දි තවදුරටත් ඉවසුවේ නෑ. එයා හැමෙන් මාව හරව ගත්තා. දැන් අපි මෝනට මෝන බලන් ඉන්නවා. එයා මගේ මූණ දෝතින්ම අරගෙන එයාගේ ඇඟිලි විනි මගේ කමුත් පිරිමැද්දා. මම ඔයාව බලා ගන්නම් හැමදාම. එයා මගේ නල්ලට හාදුවක් දුන්නා. ඒ හාදුව ගොඩාක් වෙලා තිබුණා. ඒකෙන් මගේ මුල ඇඟම නිවිලා ගියා වගේ දැනුණා. මගේ අත් ඉබේම එයාගේ කරවටේ එතුණා. මම එයාගේ පපුවට මාව තද කරගත්තා. කාමරේ ඇතුලේ තිබුණේ අපේ හුස්ම සද්ද විතරයි. මාමන්දි මගේ ඉස්සරහා දනගාගෙන මගේ අත් දෙක අල්ලගත්තා. ඔයාට පසුතැවෙන්න වෙයිද? එයා ඇහුවා. ඔයාට පසුතැවෙන්න වෙයිද? එයා ඇහුවා. නලින් මාව අතෑරලා දාලා ගිය දවසේ ඉඳන් මම පසුතැවෙනා තාත්තේ. මට ඕන සතුටෙන් ඉන්න. මට ඕනේ ආදරේ විඳින්න. මම ඇත්තම කිව්වා. මාමන්දි නැගිටලා මාව වඩාගෙන වගේ ඇඳ යයිනේ තිබ්බා. සමාජයේ දාපු නීති ලේනෑකම් මේ කාමරේ දොරකදින් එහාට ගියේ නෑ. මාමන්දිගේ ආරක්ෂාකාරී ශක්තිමත් අත්අතරේ මම හෙව් සැනසීම මට ලැබුණා. අපි අතර ඇති වුණ සමීපකම කායික බැඳීමකට වඩා එහාගේ ආත්මීය බැඳීමක් වුණා. මගේ මුළු ඇඟම යාගේ ආදරණීය ස්පර්ශ වලින් ප්‍රතිචාර දැක්වුවා.
එයා මට සැලකුවේ මලකට වගේ කළු බවක් තිබුණෙත් නෑ. ඒ හැම ස්පර්ශයක්ම තිබෙන පුදුම ආදරයක් සහ ගෞරවයක්. අවුරුදු ගානක් තිස්සේ මගේ හිතේ හිර කරගෙන හිටපු හැඟීම් ගම්මතුලක් වගේ එළියට ආවා. උදේ ඉවේලිය ජනේලෙන් කාමරේට වැටෙද්දී මම ඇහැරුණා. මම හිතේ මාමන්දිගේ පපුව උඩ ඔළුව තියාගෙන. එයාගේ අතක් මගේ ඇඟෝදියෙන් දාලා මාව ආරක්ෂා කරගෙන මගේ එයා නිදාගෙන හිටියා. මම හිස උස් කළා එයා දිහා බැලුවා. රවුල වැවුනෝ මේ මෝන දිහා බලන්නෙද්දී මට ඇති වුණේ පුදුම ආදරයක්. ඊයේ රැවුණු දේවල් ගැන මට කිසිම පසුතැවීමක් තිබුණේ නැහැ. මට දැනෙන්නේ මම ආයෙමත් ජීවත් වෙනවා වගේ ඇඟීමක්. ටික වෙලාවකින් මාමන්දි ඇහැරුණා. එයා මගේ දිහා බලලා hina වුණා. "Good morning Hansi." "Good morning." මම යාගේ පපුවෙන් මුණ හංගගත්තා. අපි ලෑස්ති වෙලා කාමරෙන් එළියට ආවේ අලුත් මිනිස්සු දෙන්නෙක් වගේ. වාහනේ අදාගෙන ආපහු එන ගමනේදී අපි ඇතුළ වචන හොමාරු වුණේ අඩුවෙන්. නමුත් මාමන්දි එක අතකින් වාහනේ එළවන ගමන් අනිත් අතින් මගේ අත තදින් අල්ලගෙන හිටියා. ඒ ස්පර්ශය මට කිව්වේ මම ඉන්නවා කියන දේ. ගේට්ටුවෙන් වාහනේ ඇතුල් කරනකොට මාමන්දි මගේ දිහා බලලා මෙහෙම කිව්වා. "බය වෙන්න එපා හන්සි. මේක අපි දෙන්නගේ රහසක්. නලින් නැති පාලෝ මම ඔයාට දැනෙන්න දෙන්නේ නැහැ." මම ඔළුව වැනුවා. මගේ හිතේ තිබුණු බර සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියේ. මම දන්නවා මේ ගෙදර මම වෙන්වෙන් පෙනී ඉන්න මාව සතුටු කරන්න, මාව ආරක්ෂා කරන්න නියම පිරිමියෙක් දැන් ඉන්නවා කියලා. බැහි අඳුර බංගලාව ඇතුලේ පත් වුණු ආදරේ දැන් මේ තවල් එළියේ මගේ හිත ඇතුලේ විත්තියටම දැල් වෙනවා.